ඔන්න ඉතින් අද සෙනසුරාදා. උදේම්ම බඩගින්නක් හැදිලා ලොකු තෝසයක් කන්න ඕනකම තිබ්බා. ඉතින් මං හස්බන්ට කිව්වා මට ගී රෝස්ට් එකක් කරන් දෙන්න කියලා. කොහොමද ඒකි ලොකු? බලමුකෝ කාලා ඉතින් රසයිද කියලා. චට්නි ජාති දෙකකුයි සාම්බාරුයි තියෙනවා. මේ තියෙන්නේ හස්බන් ගත්තු තෝසෙ දෙක. එයානම් ගත්ත ප්ලේන් දෝස. මං ගත්ත ගීරෝස්. මේක ලොකු වැඩි හින්දා දෙකට නවලා තමයි මම කන්නේ සාමාන්‍යයෙන්. සයි බලමු පොඩි කෑල්ලක් කාලා රහද කියලා. මුලින්ම චට්නි ටිකක් ගාලා සාම්බාර ටිකක් දාලා ඔක්කොම එකට ගාගෙන රසයි. ලංකාවේ නම් ඉතින් මේ වගේ රසට තෝසෙ කන්න තැනක් මට නම් හම්බෙලාම නෑ. අපි ඉතින් මේ කඩේට එන්නේ තෝසෙ කන්න තමයි ගොඩාක්. මේකේ තෝසෙ ගොඩාක් රසයි. මරු තෝසෙ. මේ තියෙන්නේ චායි එක. මේක ෆ්‍රෙෂ් මිල්ක් චායි. මේක හෝර්ලික්ස්. ආසාවට බොන්න කියලා ඉතින් හෝර්ලික්ස් එකකුත් ගත්තා. කාලා දැන් බඩක් පිළිලා. ඊට පස්සේ අපි ගියා අපේ ගීගාව තියෙන පාක් එකට. පාක් එකේ මල් පිරීලා ලස්සනේ බෑ. මේ කහපාට මල් හරි ලස්සනයි. ඊට පස්සේ ඔන්න ඉතින් සෙරෙප්පු දෙකක් ගලවලා ගියා තනකොළ ටිකක් පාගන්න. වතුර දාපු හින්දා කකුලට මාරු සනීපයි තෙතප හින්දා. කෙටිකල් කැවිදලා ඒ අස්සේ ඉතින් පාක් එක තුදේම ගස් ටික කපලා සුද්ධ කරනවා. මෙන්න මේගොල්ලෝ බාස්කට් බෝල් ගහනවා. මේගොල්ලොන්ගේ වැඩේ ඉතින් හැමදාම උදේට බාස්කට් බෝල් ගහන එක තමයි. ඒ අස්සේ තවත් කට්ටියක් බැඩ්මින්ටන් ගහනවා. අපිත් ඉතින් ගැහුවා බැඩ්මින්ටන්.